ආමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. බුදුරජාණන් වහන්සේ ප්‍රමාදූ ජනයා ගැන දේශනා කළා. මේ ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වුණාට පස්සේ එයාට මේ ජීවිතේ අහිමි වෙනවා. නිදාගෙන ඉන්න ගමක් ගම් වතුරට අහු වෙනවා වගේ. මිනිස්සු නිදි ඇඳේම පස්වලට යට වුණා. එහි බලලා මෙහි බලලා හැරෙන්න විදිහක් නැහැ. එහෙම ගහගෙන ගියා. ආය හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ වගේ යම් දවසක ඔබත් මමත් මැරෙනවා හිතන්නවත් වෙලාවක් නැහැ. කරගන්න පිනක් කරගන්න කුසලයක් තෙන් කරලා තියාගන්න. මාස් විශ්වාසයි ඔයත් මමත් මැරෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. පරම්පරා ගණනකින් ආපු ඉඩම් වල ඒවත් එක්කම රෝල් වෙලා ඒ පස්තිකීම වැහිලා මෙරිලයි කියලා මිනිස්සු හිතුවේ නැහැ. අපිටත් හිතපු නැති විදිහට මරණය පැමිණෙනවා. මේ තමයි ජීවිතේ දකින්න අපි ඉස්සරහට දේවදූතෙක් පැමිණියා. ජීවිතය ගැන හිතන්න දේවදූතෙක් පැමිණියා. ස්වභාවික ව්‍යසන. ඉතින් පින්වතුනි මට මෙහෙම එක්කුත් මතක් වුණා දුදී. කෑමක් හදනකොට කඩෙන් වෙනම ලූණු ගේනවා. ලූණු ටික වෙනම කපනවා. කඩෙන් වෙනම සුදු ලූණු ගේනවා. සුදු ලූණු ටික වෙනම කපනවා. කරපිංච රම්පෙ ටික වෙනම ගේනවා. වෙනම කපනවා. ඊට පස්සේ එළවලු ගේනවා. එළවලු වෙනම කපනවා. මිරිස් 3-5 වෙනම ගේනවා. අවසානයේ ඔක්කොම එකට දාලා හොද්දක් හදනවා. මේ ගම් වතුර මනුස්සයාගේ ජීවිතේ හොද්දක් කළා. මිනිස්සු වෙනම අපේ ග්‍රාම සේවා වසම වෙන් කරගත්තා. මේ අපේ ජීවිතය ගැන මේ කියන්නේ. මේ අපේ ගම වෙන් කරගත්තා. මේ අපේ ඉඩම වෙන් කරගත්තා. සහෝදරයෝ සමහරවිට ඉඩම් බෙදද්දී සහෝදරයෝ රණ්ඩු වෙනවා. එක බත් මුට්ටිය කාපුවා යමනාප වෙනවා ඉඩම් බෙදාගනිද්දී. මේ අපේ ගෙදර කියලා වෙන් කරගන්නවා. මේ අපේ ගෙදර කියලා. ඊට පස්සේ ඒකෙත් මේ අයියාගේ කාමරේ, මේ අපේ කාමරේ, ඔය අම්මලාගේ කාමරේ, මේක කුස්සිය, මේක සාලේ කියලා වෙන් කරගත්තා. ඒකිනොත් මේ මගේ ඇඳ, මේ මගේ මේසෙ කියලා වෙන් කරගත්තා. ඒකෙත් මේ මගේ කොට්ටේ, මේ මගේ බිග් සීට් එක කියලා වෙන් කරගත්තා. ඒකිනොත් මේ මගේ බාට දෙක, මේ මගේ ඔරලෝසුව කියලා වෙන් කරගත්තා. මං කියන එක තේරෙනවද? අවසානයේ ගම් වතුරකුයි නායාමකුයි ඇවිල්ලා මේ ඔක්කොම කලං කළා. කවලං කළා, හොද්දක් කළා. ඇත්ත කතාව. මගේ ගමත්, මගේ ඉඩමත්, මගේ ගෙදරත්, මගේ කාමරෙත්, මගේ ඇඳත්, මගේ සම්පත්තු දෙකත් ඔය ඔක්කොම එකට මික්ස් කළා. ඇස්සරල බලන්න, ජීවිතයේ දෙස බලන්න. ඔබ බේරුණා කියලා හිතන්න එපා. ඔබ බේරුණා කියලා හිතන්න එපා.
ඔබ ඊළඟ මෝඩකමට එන්න එපා. ඒ මිනිස්සුන්ට කරදර වුණා අපිට නම් යාන්තම් බේරුණා කියලා එන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබට දකින්න ලැබෙයි දුක්ඛිතං දුරූපේතං දුකටපත් උන දුක්ඛිත ස්වභාවයටපත් උන මිනිස්සු කරදර දකින්න ලැබෙවි. නිට්ඨමේතං ගන්තබ්බං නිට්ඨාවකටපත් වෙන්න මටත් ඕක වුණා කියලා. තං කිස්ස හේතු එකට හේතුව කිම අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති සංසාරේ කෙලවරක් නැහැ ආරම්භක කෙලවරක් දකින්න බෑ. අවිජ්ජා නීවරණානං අවිද්‍යාවෙන් වැහිලා තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳිලා සන්දාවිතං සංසරිතං දුවනවා සැරිසරනවා ඉවරයක් නැහැ. සුනාමිය එනකොට මිනිස්සු හිතුවා මුහුද පැත්තට තමයි කරදර. කන්ද උඩරටට නෑ කරදරයක්. බලව මිනිසුනේ අපේ පින අපි ඉපදුනානේ ඔය කන්ද උඩරට මුහුදක් ළඟ නොඉපදී කියලා ඕන් සතුටු වුණා. ඔවුන් හිතුවේ ජීවිතේට දුක කැන්දන්නේ මුහුද ළඟ විතරයි කියලා. නෑ රැවටෙන්න එපා. රැවටෙන්න එපා.